Welcome to Tabita YouTube channel. සුබ දවසක් හැලෝනේ තබිතා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට. තාමත්ම වැදගත් කාරණයක් ගැන සාකච්ඡා කරන්න තමයි අද මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙන්නේ. ඉතින් අද මම කතා කරන්නේ ජපානයට ආපුවම වාහනයක් භාවිතා කරන්න ඕනෙමද කියන විශේෂ ප්‍රධාන තාමත්ම ඔයගොල්ලෝ කවුරුත් ආස කරන මාතෘකාවක් ගැන කතා කරන්න තමයි මම ඔයගොල්ලොත් එක්ක අද එකතු වෙන්නේ. right. එතකොට විශේෂයෙන්ම දැන් මේ කතා කරන්නේ ජපානයට එන්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට, ඒ වගේම තමයි ජපානයට අලුතෙන් ආපු අයට, ඒ වගේම තමයි ජපානයේ තුල දැන් මාස 3ක් විතර ජීවත් වෙන අයට, ශිෂ්‍යයන් වෙන්න පුළුවන්, ශිෂ්‍යාවන් වෙන්න පුළුවන්, නැත්නම් රැකියාවකට ආපු කෙනෙකුට වෙන්න පුළුවන්, ඒ වගේ අයකට නැත්නම් අද වෙනකල් ජපානයට ඇවිල්ලා මේ වාහනයක් Tamanට ගන්න ඕනද? මේ තියෙන වාතාවරණයත් එක්ක Tamanට වාහනයක් අවශ්‍යද? වටපිටාවත් එක්ක තමන්ට වාහනයක් ගත්තම තමන්ට ඒකේ බලපෑම කොහොමද? නැත්නම් තමන්ට ඒකේ වාසි කොහොමද කියන එක තේරුම් ගැනීම සඳහා යම්කිසි දැනුවත් කිරීමක් කවුරු කතා කරන්නේ නැති මාතෘකාවක් ගැන කතා කරන්නට තමයි අද තබිඩා channel එකේ මම ඔයගොල්ලන්ට යම්කිසි අදහසක් මම ඔයගොල්ලන්ට ගේන්නේ. ඉතින් මම මේ ගේන අදහස මම ජපානයේ දැන් අවුරුදු ගානක් ජීවත් වෙලා ඉන්න නිසා තාමත් වැදගත් වෙයි කියලා මම ඔයගොල්ලන්ට හිතනවා. ඉතින් මුලින්ම channel එක subscribe කරන්න අමතක කරන්න, මම bell icon එක click කරන්න. මොකද විශේෂ දෙයක් තිබුණොත් මම ඔයගොල්ලන්ට දැනුවත් කරන්න නිසා. අනිත් එක තමයි වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න, දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ වගේම තමයි ඔයගොල්ලෝ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. right. එහෙනම් අපි කෙලින්ම අද මාතෘකාවට යන්න. right. එතකොට ජපානයේ කිව්වොත් මේ වාහන කියන එක ඇත්තටම ඒකට ආස කරන කට්ටිය විශේෂයෙන්ම ජපානයට එන්නට ලැදි කරනවා. ඉතින් කවදා හරි ලංකාවේ ඉන්න වාහනයක් සිහිනයක් දරා ගන්නට බැරි පුද්ගලයෙකුට ජපානයට ආපුවම වාහනයක් ගන්න එක ජපානයේ තත්ත්වය අනුව කලින් නම් ලේසියෙන්ම තිබුණයි තත්ත්වය. අද තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. මොකද එදිනෙදා ජීවත් වීමේදී එහි භාණ්ඩ මිල හා ආර්ථික තත්ත්වය මත කල්පනාකාරී ගන්නට ඕන තීරණයක්. මේක විශේෂයෙන්ම අපි මුලින්ම ජපානයට ඉගෙන ගන්නට එන අයට ඉතාමත්ම වැදගත්. මොකද ඒගොල්ලෝ තරුණ කාලේ එනකොට ආසාව වැඩි ඕනෑම දෙයකටනේ. ඉතින් වාහනයක් පදින එක, බයිසිකලයක් ගන්න එක, ලංකාවේ පදින්න බැරි බයිසිකලයක් අරන් පදින එක ඇත්තටම ඒක ඩ්‍රීම් එකක්. ඒක වෙන්නට ඕනේ. ඒ ආසාව ඇති කර ගන්නට ඕනේ. ඒක ලබා ගැනීම තමයි වැදගත්. මිනිස්සෙක් විදියට, තරුණයෙක් විදියට කවදා හෝ Taman දුක් විඳලා මහන්සි වෙලා ඒ අවශ්‍යතාවයන්, මේ ආසාව නිතු කර ගැනීම තමයි තෘප්තිමත් වෙනවා කියන්නේ. ඉතින් ඒක අපිට මුකුත් කියන්නට බෑ. ඒක තමන්ගේ ආසාව. නමුත් වර්තමානයේදී ජපානයට එද්දී අපි ආපු ගමම්ම මේ වාහනයක් කියන එක භාවිතා කරනවද, ගන්නවද ආසාව තියෙන නිසා, භාවිතා කරනවද, ගන්නවද, පාවිච්චි කරනවද කියන එක සූක්ෂමව තාමත්ම කල්පනාකාරීව දන්නේ නැත්නම් තව මෙහි ඉන්න විශ්වාසවන්ත සෙම්පයි කෙනෙකුගෙන් වගේ වැඩිහිටියෙකුගෙන් අහලා දැනගන්න එකත් වැදගත්. නැත්නම් හොයලා බලන එකත් තමයි වැදගත්. ඉතින් අපි මුලින්ම මේ කාරණය ගැන සාකච්ඡා කරද්දී අපි මෙන්න මෙහෙම මුලින්ම අපි වැඩේට බහිමුකෝ. right. වාහනයක් ගන්නකොට ලංකාවේ වුණත් වාහනයක් තියෙනකොට වියදම් ප්‍රමාණයක් යනවා. ජපානයේත් ඊට වඩා ඕගොල්ලෝ හිතනට වඩා වාහනයක් තමන් භාවිතා කිරීමේදී දන්නේ නැතුවම වියදම් වනවා කියන එක ඕගොල්ලෝ සමහර විට දන්නේ නැතුව ඇති. ඉතින් මේ අත්දැකීම් විඳින කෙනෙක් තමයි ඒක ඇත්ත තත්ත්වය දන්නේ. ඉතින් එහෙම බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට මේ දේ කියවුවම ඒගොල්ලෝ අහන්නත් අකමැති වෙන්නට පුළුවන්. නමුත් අහලා කියන්නේ දැනගෙන ඉන්න එක ඉතාමත්ම වැදගත්. යම්කිසි දෙයක අමාරුවක වැටෙනවද නැද්ද කියන එක. ඉතින් ඒ වගේ දෙයක් අපි වාහනයක් කියන එකක් ඒ ආසාව ඇති කරගන්න, ඒ ගන්නවා නම් ඒ පරිසරයේ ඒ අවදානම හොඳට හොයලා බලලා තමයි භාවිතා කරන්නට ඕනේ. නැත්තම් අපිට කාලයක් තියෙනවා ඉඳලා අපි තත්ත්වය හරිගස්සගෙන අපි ණය වලින් එහෙම නිදහස් වෙලා අපි වියදම් කටයුතු වලින් නිදහස් වෙලා ඉතුරු කරගෙන ඒ වගේ දෙයකට යන්නට පුළුවන්. නමුත් මම මේ කතා කරන්නේ මේ ආපු ගමන්ම මේ දේවල් වලට අත ගහන අයට ගොඩක් අය එහෙමයි ආසාව නිසා. නමුත් තත්ත්වය
අවබෝධ කරගන්න එක තමයි වැදගත්. ඉතින් ඉස්සර තිබු ජපානයේ නෙවෙයි අද තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම මේක කියන්නේ. නමුත් වාහනයක් පදින්න පුළුවන් ඕන කෙනෙකුට ගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. රයිට්. අපි ඇයි කියලා බලමු. ජපානයේ මෝටර රථයක් හිමි කර ගන්නකොට ඒ දෛනික පිරිවැයක් තියෙනවා. රයිට්. අනිත් එක තමයි ඒ මාදිලිය අනුවත් ඒ වාහනේ රක්ෂණයක් තියෙනවද නැද්ද තියෙනවද නැද්ද යන්න පිළිබඳව රඳා පවතිනවා ඕගොල්ලොන්ගේ වියදම් මත. රයිට්. නමුත් ඒ වසරකට සාමාන්‍යයෙන් ඔගොල්ලන්ට සාමාන්‍ය වාහනයක් ගත්තම ජපානයේ වසරකට දල වශයෙන් වියදම් එනවා යෙන් 1,30,000ත් ලෙක්ස් යෙන් 5,000ත් අතර ප්‍රමාණයක් වියදම් වෙනවා සාමාන්‍යයෙන්. ඊටත් වඩා වියදම් එනවා. රයිට්. රයිට්. සාමාන්‍යයෙන් දල වශයෙන්. රයිට්. අපිට නමුත් ඒක ජීවිතේට බලපාන විදිහේ ඔයගොල්ලොන්ට ජීවත් වෙලා ඉද්දි තමයි දැනෙන්නේ. අන්න ඒකයි මම මේ කියන්නේ. රයිට්. අනිත් එක තමයි අපි මෙහෙම බලමු. වාහනයක් අපි භාවිතා කරද්දී සාමාන්‍ය වාහනයක් කියන මම කියන්නේ දල වශයෙන් ඉන්ධන පිරිවැයක් යනවා. ඊපස්සේ අපි සාමාන්‍ය ජපානයේ වාහනයක් පදින මාර්ගය ගොඩාක් දුරට මේ අධිවේගී මාර්ග තමයි තියෙන්නේ. සාමාන්‍ය මාර්ග තියෙනවා ප්‍රදේශය ඇතුළත. නමුත් අපි තවත් ප්‍රදේශයෙන් ප්‍රදේශය යන නිසා ජපානයේදී ඒ පළාතෙන් පළාතට යන්න ඕන වෙනවා සාමාන්‍යයෙන්. නේ? එතකොට අපි සංචාරයක් යවුවා නැත්නම් දෙයක් බලන්න යනවා නැත්නම් යාළුවෙක් හම්බෙන්න යනවා නම් තවත් පළාතක ඉන්න කෙනෙකුට ඉන්නවනම් රයිට් එහෙම යන අවස්ථාවකදී අපිට කෝසක දුර නැත්නම් අපිට අධිවේගී මාර්ගයේ යන්නට වෙනවා. ඉතින් ඒ වියදම් රයිට්. අනිත් එක තමයි වාහන නැවැත්වීමේ ගාස්තුව. රයිට්. ඒකට හේතුව තමයි දැන් ජපානයේදී නම් Tamanට නිවසක් තියෙනවා නම් Tamanගේ නිවසේ වාහන නවත්තා ගන්නට පුළුවන්. ගොඩාක් අද ජපානයේ එහෙම නැහැ. රයිට්. එනගෙනකොට ජපන් ජාතිකයොත් ඉන්න පාර්ට්මන්ට් වල. රයිට්. එහෙම වෙනකොට ඒගොල්ලෝ වාහන නවත්තා තියන්නේ ප්‍රයිවට් තැන් වල. රයිට්. ඒකට අපි පැය ගානට දවසට අනුව මුදල් ගෙවන්න වෙනවා. රයිට්. ඒක. රයිට්. ඊළඟට නඩත්තු වියදම්. දැන් තරුණ කට්ටිය නම් විවිධ නඩත්තු එක ලස්සන කරයි වාහනේ. ඒ වගේ දේවල් පාට වෙනස් කරයි එක දේවල් කරනවා. රයිට්. ඊළඟට අනිත් එක ටයර් වල හැඩය වෙනස් කරන විදිහට දානවා. ඒවට වියදම් එනවා. අලුත් වැඩියාවෙන් ඒ වගේම තමයි අලුත් වැඩියා කිරීම ඊළඟට තෙල් ආදී භාවිතා කරන. ඒවටත් වියදම් කරනවා. ඉතින් රයිට්. ඊට පස්සේ තමයි බදු සඳහා අපි ටැක්ස් එකකුත් ගෙවන්නට ඕන. මෝටර රථ බද්ද. රයිට්. ඊළඟට තමයි මෝටර රථ බර බද්ද කියන එකකුත් තියෙනවා. රයිට්. ඒ වගේ බදු ගොඩක් තියෙනවා ජපානයේ. ඒක දැනගන්න එක ඉතාමත්ම වැදගත්. ඊළඟට තමයි මේ රක්ෂණ වාරකයක් ගෙවන්න ඕගොල්ලන්ට. මෝටර රථ වගකීම් රක්ෂණ වාරකයක්. ඊළඟට තමයි ස්වේච්ඡා රක්ෂණ වාරක ආදී. තමන් ස්වේච්ඡාවෙන් රක්ෂණයක් කරනවා නම්. රයිට්. ඒක තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ ගැනත් වාහනයක් ගත්තට පස්සේ හිතනවා කියන එක අමතක කරන්න එපා. ඉතින් එහෙමත් වියදමක් යනවා. රයිට්. ඊට පස්සේ තමයි නඩත්තු පිරිවැය ආදී. නේ? ඒ වගේ දේවල් වලට යනවා. අනිත් එක තමයි රයිට්. කුඩා මෝටර රථයක් වාර්ෂික නඩත්තු පිරිවැය ආසන්න වශයෙන් යෙන් කොච්චරක් යනවද කියලා ඔයගොල්ලෝ හිතන්නේ? මන් 37යි මන් 44ක් වගේ ප්‍රමාණයක් අතර දෝලණය වෙනවා. රයිට්. ඒක ලංකාවේ මුදලින් උපරිමය ගත්තොත් ලක්ෂ යෙන් වලින් ලක්ෂ 4,40,000ක් විතර වෙනවා. ලංකාවේ මුදලින් ගත්තොත් අපි 8 ලක්ෂයක් වාර්ෂික 8 ලක්ෂයක් වගේ රුපියල් 8 ලක්ෂයක් වගේ වියදමක් යනවා. රයිට්. වාර්ෂිකව සාමාන්‍ය මෝටර රථයක මම කියන්නේ. රයිට්. සම්මත මෝටර රථයක වාර්ෂික නඩත්තු පිරිවැය ගත්තොත් එහෙම ටොන් 1.9ක් පමණ බර ඇති වාහනයක් ඔයා භාවිතා කරනවා නම් ලක්ෂ 5ක විතරෙන් ලක්ෂ 6ක ඒ අතරතුර මුදලක් යෙන් වලින් වියදම් කරන්නට වෙනවා. කියන්නේ කොළ 60ක් වගේ ප්‍රමාණයක් වාර්ෂිකව ටොන් 1.9ක වාහනයකදී නේ වියදම් වෙනවා. ඒක තමයි අනිත් ඒ වගේම ටොන් 1.5 සිට 2 දක්වා බර ඇති ජපානයේ නිෂ්පාදිත සම්මත මෝටර් රථයකට සිදුවිය හැකි වාර්ෂික නඩත්තු පිරිවැය ආසන්න වශයෙන් මන් 51ක් පමණ වැය වෙනවා. රයිට්. તો නඩත්තු වියදම් ඉතිරි කරගන්නේ කෙසේද කියන එකත් ඕගොල්ලෝ එතකොට හිතනවානේ. රයිට්. එතකොට ඕගොල්ලෝ එතකොට හිතනවා නඩත්තු වියදම් අඩු කරගන්නට මෝටර රථයේ මාදිලිය තේරුම් ගන්නට ඕනේ. ඊළඟ එක තමයි ඒ සඳහා කියන්නේ අඩු වියදම් සහිත මෝටර රථ තියෙනවද කියන එක දැනුවත්කමක් ඇති කර ගන්නට ඕන. අන්න ඒ වගේ දේවල් ඉතාමත්ම වැදගත්. දැන් ඕගොල්ලන්ට පැහැදිලිව ඇති වාහනයකට යන වියදම් නේ.
ඉන්ධන වියදම් එනවා, වාහන නඩත්තු වියදම් එනවා. ඊට පස්සේ පරීක්ෂා කිරීම, ටයර් අලුත් වැඩියා, ඒ වගේ දේවල් වලට යනවා, බදු වලට යනවා, රක්ෂණ වලට යනවා. ඊළඟට තමයි ඒ මෝටර රථයේ වර්ගය අනුව වියදම් වෙනස් වෙනවා. රයිට්. මේ වගේ ඉතාමත්ම දැඩි වියදමක් දැරීමට සිදු වෙනවා. රයිට්. ඔන්න ඕගොල්ලන්ට පැහැදිලි ඇති යම්කිසි කොහොමද වියදමක් ඇති සිදු වෙන්නේ සාමාන්‍ය අඩු මෝටර රථයක් ගත්තොත්. දැන් අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ සාමාන්‍යයක් පදින්න නෙවෙයිනේ. දැන් ඉතින් සමහර අය ආසාවට ආපු ගමන් ගන්නවා එහෙම. හොඳවා. රයිට්. ඒ ගන්නේ Taman ජපානයට ආපු ගමන්. රයිට්. ආපු ගමන් Taman ජපානයේ ඉපදුනා පමණයි. හරියට ඉපදුනා වගේ. මොකද ජපානයේ කියන වෙනම සංස්කෘතියක් කියන ඕගොල්ලෝ දන්නවනේ. මුලින් ඉඳලා ඉපදිලා ගොඩ යනවා වගේ යම්කිසි දෙයක් තේරුගෙන ඒවට පරිසරයේ භාෂාව ඊට පස්සේ සංස්කෘතිය තමන්ගේ ඒ කියන්නේ ආර්ථිකයත් එක්ක තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම යන ආදී කරුණු ඕගොල්ලෝ ඉගෙන ගන්නට ඕනේ මුලින්ම ජපානයේ ජීවත් වෙනවා. නමුත් අපි ආපුවම වාහනයක් බයිසිකලයක් හොඳ බයිසිකලයක් ගන්නවා නම් අර වගේ නඩත්තු විදම් යනවා. ඉතින් අද අපි කියමු ශිෂ්‍යයෙක් විදිහට આવොත් ශිෂ්‍ය වියදම් වැඩි වෙලා තියෙනවා. ආර්ථිකයේ බඩු මිල 6 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. නමුත් පඩි නැත්තම් අරුබයිත වලදී පැයට ගානේ වැඩි වෙලා නැහැ. රයිට්. සමහරක් කට්ටිය ණය වෙලා ඇවිල්ලා තියෙන්නේ. මෙහෙ ඉන්නකොට තමන් ඉන්නේ අප්පාර්ට්මන්ට් එක සල්ලි ගෙවන්න ඕනේ. ඊට පස්සේ තමන් කෑම බීමට වියදම් කරන්න ඕනේ. ඊට පස්සේ ලයිට් බිල, වතුර බිල, ගෑස් බිල. රයිට්. ඊට පස්සේ තමන් අර වාහනයක් ගන්නකොට මං කිව්ව වාහනයක් තියෙනවා නම් අර වගේ. ඊට පස්සේ සමහරට ඔරුන්ගෙන් දැන් වර්තමානයේ ආරක්ෂාලා තියෙන. දැන් ඊයේ පෙරේදා වාහන ලංකාවේ මිනිස්සුන්ගේ වාහන ලංකාවේ මිනිස්සුම හොරගම් කරලා තියෙනවා කෑලි හැම. රයිට්. ඒ වගේ වාහන දැන් වාහනයක් අරන් එහෙම හොඳ වාහනයක් අරන් අපිට තමන්ගේ තැනක තියාගන්න නැතුව පෙන්න තැනක තියාගන්න තත්ත්වයක් අද නෑ ජපානයේ. කියන්නේ වාහන උස්සනවා කෑලි උස්සනවා. මොකද පිටරට කට්ටිය ගොඩක් වැඩි ඇවිල්ලා කරන්නේ වාහන බිස්නස් තමයි. දැන් අද ජපානයේ උද්ඝෝෂණ වැඩි වෙලා තියෙනවා මේ පිටරට අයට වැඩිය. මොකද හංසා. ඒ කියන්නේ විරුද්ධ වැරදි වැඩ ගොඩක් දේවල් කරනවා. නීතිය ආරක්ෂණ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තමාර පැති තියෙනවා ජපානයේ. කවගොච්ච කිව්වොත් එහෙම කුරුදුජි. දැන් හොකයිඩෝ ඊයේ පෙරේදා නිවුස් එකක් ආවා ඉස්ලාම් ආගම පැතිරලා කියලා. දැන් ඒක මම නෙවෙයි කියන්නේ. ඔයගොල්ලෝ මුකුත් හිතන්න එපා. මේක ජපානයේ නිවුස් එකේ කියන්නේ. එක එක ප්‍රදේශවල දැන් අපි කිව්වොත් ෆුකුෝකා වල චයිනීස් වෙලා තියෙන්නේ. රයිට්. ඒතකොට මේ යොකෝහාමා වලත් චයිනීස්. රයිට්. ගොඩක් චයිනීස් කට්ටිය වැඩි. දැන් එන්න එන්න හැමදේම වෙනස් වෙනවා. එතකොට මේ විතක මේ වියට්නාමේ කට්ටිය එහෙම ගොඩක් එක එක හොරකම් වලට සම්බන්ධ වෙනවා. එතන කේබල් කපනවා. ඔය වගේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඇයි මේ තමන්ගේ ජීවිතයට සුදුපත්‍ර ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේක කෙටි පණිවිඩයක්. ඉතින් ලංකාවෙන් ඉන්න ඔයාලට ඉන්න අයට ඉවසන්න පුරුදු වෙන්න වෙනවා. තමන්ගේ හැකි විදියට තමන්ට ගන්න පුළුවන් නම් තමන්ට වේදම් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක කොහොමද ජපානයේ ඉඳලා පොඩ්ඩක් කාලයක් ඉඳලා මට වාහනයක් ගත්තොත් මම කොහොමද මේක කන්ට්‍රෝල් කරන්නේ? මගේ දිනදා ජීවිතෙත් එක්ක මම කොහොමද කරන්නේ? වේදම් කොහොමද කරගන්නේ? රයිට්. වාහනයක් කරන් නිකන් තියන්නත් බෑනේ. පදින්නත් ඕනේ. වෙලාව කොහොමද අපි ඒකට හොයාගන්නේ? රයිට්. රයිට්. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ගැන කවුරු කතා කරන්න හිතන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ගන්න එපා කියනවා නේ. අද තත්ත්වය ගොඩක් ජපානයේ ආර්ථික තත්ත්වය තාමත්ම ජපාන් ජාතිකයන්ටත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. තාමත්ම ටයිට් එක. රයිට්. ඉතින් ඉවසලා ඕගොල්ලෝ ගේම ගැහුවොත් ඕගොල්ලන්ට තමන් කැමති කරන දෙයක් පදින්න පුළුවන්, ගන්නට පුළුවන්, භාවිතා කරන්නට පුළුවන්, වියදම් හදා ගන්නට පුළුවන්. තමන්ගේ ජීවිතය කන්ට්‍රෝල් කර ගන්නට පුළුවන්. ඒ ඔස්සේ කියන එක තාමත්ම පැහැදිලිව මම කියන්නේ. රයිට්. ඉවසීම තාමත්ම වැදගත්. ඉගෙන ගන්න ආපු කෙනෙකුට වාහනයක් ගත්තොත් එහෙම ඔයගොල්ලොන්ට ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද? දැන් අර මං කලින් කියපු වියදම් එක්ක. රයිට්. තමන් ආපු දේ මග හැරෙනවා. මුලින් ඉඳලම අපි පළදා බලාපොරොත්තු වෙන ටික. එහෙම වෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. අපි එන්නේ රැකියාව කොට නෙවෙයි. රැකියාව කොට ආවත් ඒක වැදගත්. මොකද රැකියාව කොට ආවත් ජපානයේ පඩි අවුරුදු 30ක් වෙනකල් වැඩි වෙලා නැහැ. තාමත් වැඩි කරන්නේ නැහැ. කොච්චර උද්ඝෝෂණ කොච්චර කතා කරත් බඩු මිල මාස 6න් ආයෙත් නිතරම වැඩි වෙනවා විසක්ක. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒකෝර ඕගොල්ලෝ බලන්න. එතකොට ඒ වගේ දේවල් කොච්චර වැඩි වෙනව ඇද්ද වාහන ඒ මාසෙන් මාසට සමහර මාස 6න් ආයෙත් ආරක්ෂණ මුදල් ඒව ඔක්කොම වැඩි වෙනවා. වියදම් වැඩි වෙනවා. එකතු වෙනවා. ඒක දරා ගන්නට බැරි. ඒක මානසික ස්ට්‍රෙස් එකක් වෙනවා. ජපානයේ කියන එක එපා වෙනවනේ. ඉතින් හොඳට මතක තියාගන්න වාහනයක් භාවිතා කළ යුත්තේ ඇයි? භාවිතා කරනවා නම් අපිට ජපානයේ තියෙන ප්‍රදේශ අනුව තීරණ ගන්නට පුළුවන්. රයිට්. ජපානයේ තියෙනවා ප්‍රදේශ අනුව ජීවන තත්ත්වය වෙනස්. රයිට්. එතකොට මේක ජනාකීර්ණ වෙලා තියෙන විදිහ වෙනස්. දැන් අපි ටෝකියෝ, කනගාවා, ඔසාකා වගේ පැති ගත්තොත් එහෙම
ගොඩාක් දුර ප්‍රවාහනය දුම්රිය මාර්ග බස් වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. right? දැන් අපි ඉන්න තැන අනිවාර්යෙන් එහා පැත්තේ ස්ටේෂන් එක තියෙන්නේ. අනිවාර්යෙන් තප්පරයට ආරක්ෂිතව යන්නට පුළුවන් කොච්චි ගියොත්. ඕනෑම දෙයක් ගොඩාක් අය ජපානයේ අය දැන් වාහන භාවිත කරන්නේ ට්‍රේන් එකකින් තමයි ප්‍රදේශවල භාවිත කරන්නේ. යන්නේ. තමන්ගේ ගමන් බිමන් එතකොට රැකියාව සඳහා භාවිත කරන්නේ. ඇයි ඒ? වාහනයක් අවශ්‍ය නැහැ. භාවිත කරලා වැඩක් නැහැ. තේරුමක් නැති. ඒක තේරුම් ගන්න ඕනේ මුලින්ම. අනිත් එක තමයි තමන් ඈත ගුම්මා, තොචිංගි, පෝයා වගේ පැතිවලට ගියොත් තමන් ඉන්න තැන ඉඳලා ශිෂෝකා වගේ තමන් ඉන්න තැන ඉඳලා ඒ කඳුකර ප්‍රදේශ වාහනයක් අවශ්‍යයි. තමන් වැඩ කරන තැනට ගොඩක් දුරට යන්න වෙනවා. බස් එකෙන් ගිහිල්ලා අපිට වෙලාවට යන්න වෙන්න බෑ. තමන්ගේම වාහනයක් අවශ්‍යයි. එතකොට මේ පැතිවල ආරක්ෂාවත් හොඳයි. ඉඩක් තියෙනවා. තමන් ඉන්න තැනට ගෙවන ගාණත් අඩුයි. පාර්ට්මන්ට් දැන් ඔය පාර්ට්මන්ට් වලට ගෙවන ගාණත් අඩුයි. දැන් අපි කිව්වොත් අපි ටෝකියෝ ශිෂෝකා කිව්වොත් දැන් ටෝකියෝ වල කොළ 4ක් කිව්වොත් ශිෂෝකා වලින් අපිට කොළ 2ක් වගේ නිකන් උදාහරණයක් විතර ගන්න පුළුවන්. එච්චරම අඩු වෙන ગેප් එකක් තියෙනවා. එතකොට වාහනයක් නවත්තන්න මාසෙට දැන් අපි කිව්ව සයිතමා වල කොළයකට වඩා අඩුයි. නමුත් යෝකෝහාමා කොළ 3මාරක් 4ක් විතර යනවා. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මොකක්ද කියලා. වෙනස තේරුම් ගන්න. තමන් ඉන්න පැත්ත අනුව වාහනයක් ගන්න එක ඉතාමත්ම පැහැදිලි, ආරක්ෂාවත් හොඳයි, වියදමත් අඩුයි. ඒක ඉතාමත්ම වැදගත්. එතකොට ඔයගොල්ලන් තේරුම් ගන්න ඕනේ තමන්ට වාහනයක් අවශ්‍ය වෙන්නේ ඇයි? right? තමන්ට රැකියාවට යන්න, තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඈතයි නම් ඒ ප්‍රදේශය අනුව තමන් වාහනයක් භාවිත කිරීම ඉතාමත් වැදගත්. අනිත් එක තමයි තමන්ගේ සිටුේෂන් එක. තමන්ට ඉගෙන ගන්න නම් තමන් ඉගෙන ගන්න අවශ්‍ය මුදල් ගෙවන්න තියෙනවා නම් තමන් අර වගේ දෙයක් කරන් තමන්ට කාලයයි, ශ්‍රමයයි, මුදලයි වැය කරන්න වෙනවා අනිත් දෙයට අමතර දෙයට. වැඩක් නැති දෙයට. ප්‍රධාන කාරණේ එක්ක ඔයගොල්ලෝ ගැටුමක් ඇති කරගෙන මානසිකව දැන් ප්‍රශ්නයකට ලක් වෙනවා. ඉතින් එහෙම හිතලා එහෙමත් හිතන්න පුරුදු වෙන්න. එතකොට ඕගොල්ලොන්ට ඒ ගැටුම ඒ අවශ්‍යතාවය අනවශ්‍යතාවය පිළිබඳව හොඳ අවබෝධයක් එනවා. right? අනිත් එක තමයි ඕගොල්ලෝ ඉගෙන ගත්තට පස්සේ රැකියාවක් කරද්දී ප්‍රශ්නයක් වෙන්නේ ඒ සමහර විට රැකියාව කරන තැනින් වාහනේ ඒ කියන්නේ ඒ සඳහා ඉන්ධන මුදල නැත්නම් වාහනයක් වුණත් අඩු ගන්න Tamanට ඉන්න තැනට වුණත් ගෙවන තැන් තියෙනවා. right? එහෙම අවස්ථාවක් එනකල් ඉවසීමත් වැදගත්. ඉගෙන ගන්නට ආවන්න ඉගෙන ගන්න කටයුතු කරලා ඉවරලා ස්ටෙප් බයි ස්ටෙප් ඒ අවශ්‍යතාවන් ඉටු කරගන්න. මොකද ඉස්සර වගේ නෙවෙයි ජපාන ඉස්සර නම් ආපු ගමන් තමන්ගේ ආසාවන් කියන්නේ විඳපු අය ගොඩක් ඉන්නවා උජාරුවෙන් කියන අය. ඒක හරි. නමුත් අවුරුදු 15කින් පස්සේ ජපානයේ පොඩ වෙනස් වෙනවා. දිරේදී හොඳට වෙනස් වෙනවා. දැමුත් වර්තමානයේ හොඳට වෙනස් වෙලා තියෙන්නේ. ගොඩක් අය වාහන ගන්න. අනිත් එක තමයි වාහන ගන්න නැති වෙන්න තමයි ප්‍රධාන හේතුව තමයි දැන් අර ඈත ගම් බද ජීවත් වෙලා ඉන්න මිනිස්සුනි වාහන ගත්ත ඈත හින්දා තමන් නගරෙට එන්න තමන්ගේ දිනදා කාර්යයන් සඳහා. නමුත් අද ඉන්ධන විලත් එන්න වැඩි වෙනවා ඉහළින්. එතකොට ඒ වගේ ඉන්න ප්‍රදේශවල ආදායම්ලාභීන්ට ආදායමක් නැහැ. අනිත් එක තමයි වාහන තිබ්බට පාවිච්චි කරන්නේත් නැහැ. එතකොට අර ඉන්ධන හල් ඒ ප්‍රදේශවලට යන්නෙත් නැහැ. මොකද බිස්නස් එකක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ විවිධ ගැටලු ඇති වෙලා තියෙනවා. ඉතින් මම කුහකකමක නෙවෙයි කියන්නේ. තමන්ගේ ආශාවන් තියෙනවා. ඒ සඳහා තමයි අපි රටකට යන්නේ. ඒක ලැබිය යුතුයි. නමුත් නොදැනුවත්ව ඒ ආසාවන් විඳින්නට ගිහලා තමන් අමාරු වෙන්න බා. වාහනයක් කියන එක තමන්ට සතුරෙකුත් වෙනවා, තමන්ට මිතුරෙකුත් වෙනවා. right? අනිත් එක තමයි තව කාරණයක් තමයි ස්ටුඩන්ට් නැත්නම් ඉගෙන ගන්න කාලේ වාහනයක් පදින එක ප්‍රශ්නයක්. ප්‍රධාන වශයෙන් මම නම් කියන්නේ ඒක නතර කරන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝ බයිතෝ එකක් කරලා වාහනයක් පදින සමහරට එතකොට ඔයගොල්ලෝ වාහනේ පදින්න රැ වෙන්න පුළුවන්, නිදි මරලා ඇවිල්ලා ඉන්න පුළුවන්, ආයි ඉස්කෝලේ යන්න පුළුවන්, ආයි විශ්වවිද්‍යාලේ යන්න පුළුවන්, ආයි ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මොකද වෙන්නේ? අනුතුරු වෙනවා. අනුතුරු වෙච්ච අවස්ථාන් ගොඩක් තියෙනවා. අනිත් එක තමයි ලයිසන් අරන් ජපානයේ අවුරුදු 2කට සැරයක් අතරතුර ඔයගොල්ලොන්ට අර එක එක වැරදි විදිහට වාහන රූල්ස් අවුට් විදිහට භාවිතා කරොත් පොලිසියෙන් ඒවා ලියනවා. එතකොට ඔයගොල්ලෝගේ අර එකතු වෙනවා දඩ වලට. එතකොට ඔයගොල්ලෝ වීසා මේ කියන්නේ ලයිසන් එක කැන්සල් වෙන ස්වභාවයත් වැඩි ඒ ලකුණු එක්ක. ඉතින් ඒ වගේ තත්ත්වයකුත් ඇති වෙනවා. ඉවසීම ඇති කර ගන්න නිදහස් වුණාම ඔයගොල්ලන්ට වාහනයක් භාවිතා කරන්නට පුළුවන්. තමන් අත ගහන දේවල් වලට පරිස්සමෙන් කල්පනාවෙන් අත ගහන්න. මොකද උදව් කරන්න කවුරුත් නැහැ. මේක තමන්ගේම ගේමක්. තමන් තනියෙන්ම තමයි ඉදිරියට යාමක් ජපානයේ ජීවිතවල සිදු වෙන්නේ. ඔයගොල්ලන්ට තේරුණා ඇති ජපානයට ආපුවම ඔයගොල්ලෝගේ තත්ත්වය අනුව, සිටුේෂන් එක අනුව right? ඔයගොල්ලන්ට වාහනයක් ඕනද කියන වග. එහෙනම්
මේ කාරණය හොඳට මතක තියාගන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. නැවතත් ටබිඩ්ඩත් එක්ක වැදගත් කාරණයක් එක්ක මම ආයත් වීඩියෝ එකක් ඕගොල්ලන්ට ගේන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. නැවත හමු වෙමු.